ඔයාලා අන්ඩර් ග්‍රැජුවේට් ලෙවල් එකේ ඉඳලා හයර් ස්ටඩීස් කරන්න, ඒ කියන්නේ මාස්ටර් හරි PhD කරන්න හරි වෙන රටකට යන්න හිතන් ඉන්නවද? යුරෝප්, ඕස්ට්‍රේලියා හරි USA හරි ඕනම රටකට. එහෙනම් මම මේ කියන ටිප්ස් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ටිප් නම්බර් 1. ඔයාලගේ LinkedIn ප්‍රොෆයිල් එක හරියට අප්ඩේට් කරන්න. මොකද මේ වගේ රටවල් වල ඉන්න කට්ටිය ගොඩක් LinkedIn අප්ඩේටඩ්. ඒ කියන්නේ මම අප්ඩේට් කරන්න කියන්නේ ඔයාලගේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස්, ඔයාලගේ සර්ටිෆිකේට්ස් මොන හරි තියෙනවා නම් සහ ඊට අමතරව ඔයාලා කරන ඇක්ටිවිටීස් මොන හරි এডুকেෂනල් ඇක්ටිවිටීස් හරි මොන හරි වොලන්ටියරින් ඇක්ටිවිටීස් හරි ඒකට අනිවාර්යෙන් අප්ඩේට් කරන්න. මේක ප්‍රොෆෙෂනල් සෝෂල් මීඩියා එකක් හින්දා. අනිත් එක තමයි ඔයාලගේ සබ්ජෙක්ට් රිලේටඩ් ඒරියාස් වලින් චූටි ආටිකල්ස් දාන්න. එතකොට ඒකෙන් පෙන්වන්න පුළුවන් ඔයාලා කොච්චර පැෂනේට්ද කියලා ඔයාලා කරන ෆීල්ඩ් එක. අනිත් ටිප් එක. cover letters, statement of purpose, personal statement සහ CV. ඒ කියන කැටගරි 4 කොහොමද ලියන්නේ කියලා අවබෝධයක් ගන්න ටිකෙන් ටික. ටිප් නම්බර් 3. ඔයාලා යන්න ආස රට හරි රටවල් කීපයක හරි මොනවද තියෙන යුනිවර්සිටිස් කියලා බලලා ඒ වගේ තියෙන ඩිපාර්ට්මන්ට් වයිස් බලලා ඔයාලට හරියන ඔයාගේ පැෂන් එකට හරියන ඩිග්‍රීස් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. මේක ගොඩක් වැදගත් දෙයක්. ටිප් නම්බර් 4. ඔයා ටාගට් කරන රටට හරි රටවල් කීපෙට හරි අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් මොනවද? ඒ වගේ ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එක මොනවද? වීසා ඇප්ලයි කරන්න පුළුවන්ද? ලංකාවේ ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන්ද? නැත්නම් වෙන රටකට ගිහිල්ලා ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා ඒ අවශ්‍ය කරුණුත් ඔයා බෑග්ග්‍රවුන්ඩ් එකේ සර්ච් කරන්න ඕන. ටිප් නම්බර් 5. ඔයාගේ පැෂන් එක ෆලෝ කරන්න. ඔයා ආස සබ්ජෙක්ට් එක ගැන ફોකස් කරන්න. ඒකෙන් අදහස් කරන්නේ ඔයා අනිත් අය යන රටවල් වලට හරි මේ දැන් ට්‍රෙන්ඩ් එක තියෙන රටවල් වලට හරි යන්නේ නැතුව ඔයාට අවශ්‍ය කරන සබ්ජෙක්ට් ඒරියා එක නැත්නම් ඔයාගේ පැෂන් එකට හරියන රටවල් ඔයා තෝරගන්න.